සුබ දවසක්. ලංකාවේ දේශපාලනයේ මේ වෙනකොට ඉතාමත් තීරණාත්මක අවස්ථාවක අපි හැමදාමත් කියනවා වගේ මැතිවරණයක් කියන්නේ ඇත්තටම රටේ යම් උණුසුම්කාරී තත්ත්වයක් තියෙන මොහොතක්. හැබැයි මේ මැතිවරණය නම් ටිකක් අර වෙනදා තියෙන මැතිවරණ වලට සාපේක්ෂව උණුසුම අඩු තත්ත්වයක තියනවාදෝ කියලාත් හිතෙනවා නේද? සමාජයේ දිහා බැලුවම, සමාජ මාධ්‍ය දිහා බැලුවාම සහ ප්‍රධාන මාධ්‍ය ධාරාවන් දිහා බැලුවාම ඒක කතාවක්. අද කතා කිහිපයක් තියෙනවා. ඒකෙන් පළවෙනිම එක මේ මට හිතනවා සිරිමලි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මොකක් හරි අර මිනිසුන්ට වෙන්න පුළුවන්. ඉතින් වයසට යනකොට අර යම් යම් අපහසුතා එක්ක මානසිකව හිතන තත්ත්වයන් වල යම් යම් වෙනස්කම් මේවා හරි සාමාන්‍ය. ඒක මේ මහා ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම දෝ කියලාත් හිතනවා යම් යම් ප්‍රකාශ හරහා රනිල් වික්‍රමසිංහ. ඔව් ඇත්තටම මේ හිටපු ජනාධිපතිවරයා පහුගිය දවසක කියනවා දැනට දින 2-3කට කලින් මේ ඉදිරි මැතිවරණය පුංචි ඡන්දය මාලිමාව ජයග්‍රහණය කරන්නේ නැහැ කියලා. ඔහු කියන්නේ ජයග්‍රහණය කරන්නේ නැහැ කියන එක ඇතුලේ මේ බහුතරය ගන්න අසීරුයි කියලා මාලිමාවට. මේකේ මේ දැන් සමහර අය ඉතින් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ මත පළ කරනවා. නමුත් ඔහුට නැවත බලයට එීම සම්බන්ධයෙන් කාරණා ඇත්තේ නැහැ එතන. නමුත් මේ කියන එක යට තියෙනවා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ තියෙන යම්කිසි අදහස මොකක් හෝ විදිහකට වෙනස් වෙලා කියලා චලනය වෙලා කියලා මේගොල්ලෝ මොකද දේශපාලන ශාස්ත්‍රයේ ඉඳපු මේ යම්කිසි විදිහක මේ කපටි ඥානයකින් යුක්ත දේශපාලකයෝ. එතකොට ඔවුන්ට මේ ජන විඥානය සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ දේශපාලන යම්කිසි සවිඥානිකත්වයක් තියෙනවා. ඒකත් එක්ක මේ තමයි මේ නෑ මම හිතනවා ඒක එහෙම සවිඥානිකත්වයක් තිබුණා කියලා. මොකද එහෙම දැන් පසු කාලීනව ගත්තොත් ඔය අරගල සමය කියන්නේ දැන් වර්තමානයේ නෑ වර්තමානයේ සහ මේ වර්තමානයේ වන්නේ 2020 21 පස්සේ මොකක් හරි කොවිඩ් එක වෙච්ච ආකාරතබ්බයක්ද මම දන්නේ. කොහොමත් ඒ සවිඥානිකත්වයේ ගිහිල්ලා තිබුණේ. විශේෂයෙන් අරගලේ තේරුම් ගැනීමට නොහැකි වීම. රනිල් වික්‍රමසිංහට ටිකක් හරි බලය ගන්න උවමනාවක් තිබුණා නම් කියන්නේ මම ඡන්දකින් පත් වෙනවා කියලා කීයටවත් අරගලයට ගහන්නේ නැහැ. නෑ ඇත්තටම මෙහෙමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිටපු ඔහුට ඡන්දයකින් නම් ජනාධිපති තරතුරට එන්න බෑ කියලා ඔහු දන්න හොඳ. ඒ හින්දාම තමයි මේ අරගලය කියන්නේ රනිල් වික්‍රමසිංහට ආශිර්වාදයක් වුණා. එක්තරා පැත්තකින්. ඒ කියන්නේ රටේ විධායක ජනාධිපති ධූරයට කවදාවත් එන්න අවස්ථාවක් නැතිව ඉඳපු පුජ්‍යලයකට ඒකට අවස්ථාව හදලා දීපු එකක් තමයි අරගලය කියලා කියන්නේ. නිකන් පොඩි chance එකක් දවසකට හරි හම්බෙච්ච. නේ දවස් අවුරුදු 2-3ක් නැත්නම් දවසකට හරි හම්බුණත් ඒක ජනාධිපතිකමනේ. ඔව්. එතකොට මේ දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඔය පුජ්‍යලයා හා වර්තමාන රජය අතර සම්බන්ධතා තියෙනවා. ඒක වර්තමාන රජය යම් කිසි විදිහකට ප්‍රසිද්ධිය කියයි නෑ අපිට එහෙම රනිල් එක සම්බන්ධතා නෑ කියලා. නමුත් මේ රජයේ ඇතුලේ ඉන්න ප්‍රධානියෝ සහ රනිල් වික්‍රමසිංහ අතර ඒ සම්බන්ධතා මත මේ දේශපාලනය ගලාගෙන යනවා කියන විශ්වාසයක් බොහෝ දෙනා තුළ තියෙනවා. මම ඕක පිළිබඳව මම විශේෂයෙන්ම පහුගිය දවසකත් ඔය හරිනි සහෝදරිත් එක්කත් කතා කරපු වෙලාවක ඒ දැන් රනිල් වික්‍රමසිංහ ගැන යම් යම් දේවල් කියන මේ මාලිමාවත් එක්ක මේව සම්බන්ධයක් තියෙන විශේෂයෙන් හරිනිව ගාවලා එක පන්තිය කියන්නේ මේක කැලෑ අර මොකද එක සෝෂල් ක්ලාස් එකේ සමාජ පන්තියේ එහෙම එකක් නිකන් ගාවන්න හදනවා. හැබැයි මට පේන්නේ දැන් මම දන්නේ ඔබ කොතනද ඉන්නේ කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඒ යම් කඳවුරට අවශ්‍ය වෙලා තියෙනවා එහෙම එකක් තියෙනවා අනුරට සහ මාලිමාවට කියලා පෙන්නන්න. ඒකත් එක්ක මෙහෙම එකකුත් තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් පහුගිය දවස්වල ලාල්කාන්ත සහෝදරයා කියනවනේ මේ රනිල් කියන්නේ වැඩෙක් කියලා ලංකාවේ දේශපාලනේ. එතකොට ලාල්කාන්ත කියන බොහෝ දේවල් දැන් සමාජය බොහොම ආදරෙන් වැළඳ ගන්න එකකුත් තියෙනවා. මොන වුණත් ඇත්ත කියන්නේ ලාල් තමයි කියලා. මොකද මාලිමා ආණ්ඩුවේ බොහෝ අය බොරු විශාල වශයෙන් කියනවා කියන එක දැන් ඔප්පු වෙලා අමාරයි. බලයට එන්න කලින් කියපු බොරුව නෙවෙයි බලයට ආවට පස්සේ කියන්නේ. එතකොට මේ දෙක සංසන්දනය කරලා සමාජ මාධ්‍ය තුල ඊටාම ලස්සනට මේක මේ සමීකරණය වෙනවා මේ දවස්වල රන්නිරු. ඉතින් ඒකත් එක්ක මේ මාලිමා රජයේ ඊගාව බොරුවට තමයි මම මේ ඊගාව පියවර තියන්න හදන්නේ. ඒක බොරුවද එහෙම නැත්නම් ඇත්තටම කළ හැකි දෙයක් හෝ කළ යුතු දෙයක් කියලාත් විශ්වාස කරන ගමන්ම දැන් ඊයේ 21 වෙනිදා ලංකාවේ
පාස්කු ප්‍රහාරය කියලා ඉතාමත් ම්ලේච්ඡ ඉතාම දුක්ඛදායි තත්ත්වයක් ඇති වෙලා අවුරුදු 6ක් වෙනවා රන්හිරු. එතකොට මේ මාලිමා රජය බලයට පත් වෙන්නෙම මේ පාස්කු ප්‍රහාරය හින්දා ඇත්තටම මේ 260කට අධික සංඛ්‍යාවක් ඝාතනය වෙනවා. එතකොට ඒ වගේම 400කට වැඩි පිරිසක් තාම තුවාල ලැබු තවමත් ඊටාම අසීරුවෙන් ජීවත් වෙන අය ඉන්නවා. එතකොට මේ තත්ත්වයන් එක්ක මේක ලෝක මට්ටමෙන්ම අවධානයට යොමු වෙච්ච කාරණයක්. එතකොට මේක කරේ ISIS සංවිධානය විසින්ද? එහෙම නැත්නම් ලංකාවේ දේශපාලන බලය කුමන්ත්‍රණකාරී විදිහට දැහැගැනීමේ අපේක්ෂාවෙන් කරපු සිද්ධියක්ද කියන කාරණේ සම්බන්ධයෙන් දැන් වසර 6ක් තිස්සේ ඊට පස්සේ රජයන් කිහිපයක් පත් වෙනවා. නමුත් ඒ නායකයෝ පත් වුණත් ඒකට නිශ්චිත විසඳුමක් ආවේ නැහැ. මේක පිළිබඳව නිසි විමර්ශනයක් සිද්ධ වුණේ නැහැ. එතකොට කතෝලික සභාව මේ වර්තමාන රජය බලයට පත් වෙනකොට රන්හිරු විශ්වාසය තිබ්බා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පළවෙනි මාස 6 ඇතුළතම මේකට අදාළ මහා මොලකරු කවුද, මේකට කවුද මේ ක්‍රියාව පිටිපස්සේ ඉන්නේ කියන එක සම්බන්ධයෙන් සොයා බලාවි කියන විශ්වාසය රැඳෙව්වා. එතකොට දැන් පහුගිය දවස්වල මේ 21 වෙනිදාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහා මොලකරුව ප්‍රකාශයට පත් කරනවා කියලා ලොකු හාහෝවක් ගියා. ඇත්තටම ආණ්ඩුවේ අනුර දිසානායක එක්තරා අවස්ථාවකදී කිව්වේ සති දෙකකට විතර කලින් මේ යම් තොරතුරු දෙකක් තුනක් වගේ ප්‍රධාන තොරතුරු අනාවරණය කරනවා කියලා. නමුත් ඒක ගොඩක් ලාවට සමාජ මාධ්‍ය ඇතුලේ ගියේ ඒකට පක්ෂග්‍රාහී කොටස් ආණ්ඩුවට පක්ෂග්‍රාහී කොටස් ඇතුලේ ගිය ඇවිල්ලා මේකේ මහමොලකරු හෝ එහෙම නැත්නම් මේකට ඇත්තටම කවුද චූදිතයෝ කියන එක මේ රහස හෙළිදරව් කරනවා කියන එක. නමුත් ඇත්තටම රහස හෙළිදරව් කිරීමක් හෝ නෙවෙයි සිද්ධ වුණේ. අර පහුගිය කාලයේ තිබුණු පාස්කු වාර්තාව විමර්ශන කොමිෂන් වාර්තාව රහස් මොනවාද මේ CID එකට බාර දෙන එක තමයි සිද්ධ වුණේ. එතකොට මේවා මේ බොහෝ විට එතන මම දැන් බොරුවක් කියලා කියනට වඩා සිරිමනේ දැන් එකක් මේක ලංකාව වශයෙන් ගත්තම හුදකලා සිද්ධියක්. නමුත් ලෝකයේ ගත්තාම පාස්කු ප්‍රහාර සිද්ධිය හා සමාන තව සිද්ධි ගණනාවක් හරියටම තියෙනවා. සිද්ධීන් ගණනාවක් තියෙනවා. ලංකාවට විශේෂ වෙන තැන තමයි රන්නිරු මේ දේශපාලන බලය කියන එක. දේශපාලන බලය ගුමාරු කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා ඒ කාලය තුල. තිබුණාද කියලා අපි මේ විදිහට ගමුකෝ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ සමහර විට පාස්කු ප්‍රහාරය හරහා යම් බලහුවමාරුවකට Tamanට වාසියක් සලසා ගත්තා වෙන්නත් පුළුවන්. මත් වෙන්න පුළුවන්. එහෙම නොවි පාස්කු ප්‍රහාරය සිද්ධ කර බලය ලබා ගැනීම සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි අන්න ওই කාරණාව निराකරණය කළ දුන්න නම් මේ රටේ ජනතාවට මහා මොලකරුවත් මේ කතාන්දරේ නෙමෙයි දැන් අදගත්. දැන් වෙච්ච දේ වුණා සහ ඒකට වන්දියක් ඕනේ. මිනිසුන්ගේ ජීවිතවලට වටිනාකමක් ඕනේ. ඒ දරුවන්ගේ ජීවිතවල වටිනාකමක් ඕනේ. ඒක වෙන පැත්තක්. යුක්තිය ඉෂ්ට වෙනවායි කියන්නේ ඇත්තටම මේක ජාත්‍යන්තර ඔබ අර කිව්වා වගේ IS සංවිධානයේ ප්‍රශ්නයක්ද මෙතන ප්‍රශ්නයක්ද මොකද්ද? ඒක හරියට निराකරණය කරනවා නම් හරිනේ. අනිත් එක ඔය අනුර කිව්ව කතාව ඒක නොකීවා නම් හොඳයි කියපු කතාවක්. ඒක බොහෝ දෙනෙක් දේශපාලන විචාරකයන් ජාතික ජනබලවේගයේ පාර්ශ්වයෙන්ම අපිට ඇහිලා තිබුණා කනින් කොනින්. මේ ඒක ඒ වෙලේ සමහර විට අර මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ වර්තමාන රජයේ මේක මේ බොහෝ දුරට ඒගොල්ලෝ ඡන්දය කියන්නේ මැතිවරණයට කලින් ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයට කලින් ඒගොල්ලෝ යම් ප්‍රකාශයන් යම් කාරණා සම්බන්ධයෙන් කරානේ. දැන් ඒ ජනාධිපතිවරණයට කලින් කියනකොට කවදාවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරාවියයි හිතුවා නම් මේ වගේ ප්‍රකාශ කරන එකක් නැහැ කියලා හිතන තරමටම මේ ප්‍රකාශ අතර තියෙනවා ඊටාම පරස්පරතාවයන්. ඔවුන් හැමදාම කිව්වා නෑ අපිට තියෙනවා අපිට අදහසක් තියෙනවා අපිට හෙලිදරව් කරන්න දේවල් ටිකක් තියෙනවා මේ බලයට පත් වෙලා ඉන්න මේ ආණ්ඩුත් එක්ක මේක කරන්න බෑ අපිට බලය අවශ්‍යයි මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. දැන් ඕක මේ පාස්කු ප්‍රහාරයට විතරක් නෙවෙයි රන්හිරු. ගොඩක් දැන් ඔය රාජපක්ෂවරුන් සතු යම් මේ හොරකම් සම්බන්ධයෙන්ුත් ඔවුන් මේ ප්‍රකාශන කරා. හැබැයි බලය ගත්තට පස්සේ මේගොල්ලෝ කියනවා මෙහෙමයි ආණ්ඩු බලයන් කීප අවස්ථාවක හුවමාරු වුණා. එතකොට ඒකට අදාළ සාක්ෂි මේවයි නැති වෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ බලයට එනකොට මේ වගේ මේ කලින් ආණ්ඩු වලින් මේ සාක්ෂි විනාශ කරලා ඇති කියලා
ඒගොල්ලෝ නොදන්නවද? ඒගොල්ලෝ බබ්බුද? එහෙමනේ මේ පළවෙනි කාරණාව සිරිමලි රටේ ජනතාව ආණ්ඩුවක් පත් කරගන්නේ ඉතිහාසය හාරා උසා ඒක මතම යැපි ඉන්න නෙමෙයි. නමුත් මේ ආණ්ඩුව බලයට එන පදනම මේ ආණ්ඩු බලයට ආපු පදනම පළවෙනිම කාරණය ඒගොල්ලොන්ගේ ඇජෙන්ඩා එකේ රන්නේරු තියෙන පළවෙනිම කාරණය සොරකම් සම්පූර්ණයෙන් ඒ අදාළ සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔයාට කියන්න සොරකම නැති වෙලා තියෙනවද? මේ මාස 6ක් දැන් මේ රජය කරා. කොහෙද හොරකමක් සිද්ධ කරලා තියෙන්නේ? ලොකු මහා බරපතල ගැටුම්කාරී නේ හොරකමක් සිද්ධ කරන්න හොරකමක් සිද්ධ කරන්න එවැනි පරිසරයක් නැහැ. ඒක මම පිළිගන්නවා. හොරකම කියන එකට ඒගොල්ලෝ ඉතාම බයයි. ඒකට හේතුව මේක එන්නෙම හොරු අල්ලනවා කියන ස්ලෝගන් එක යටතේ ආපු හින්දා තමයි. මම කියන්නේ අර දැන් ඔබ කිව්ව කාරණාව හරි. නමුත් ඒ කියපු කතා එහෙම නොකියුවා නම් කවදාවත් මිනිස්සු මේ අයට බලය දෙන්නෙත් නැහැ. නෑ අන්න ඒක තමයි පොයින්ට් එක. මට ඔය හරියට පොයින්ට් එකට ආයි කියන්නේ මේක මේ රටේ දේශපාලන පක්ෂ රන්හිරු හැමදාම බලය ගන්න පාවිච්චි කරපු එකම ක්‍රමය තමයි බොරුවක් කියලා මිනිසුන්ව රවට්ටලා තමයි බලය ගත්තේ. ඒක හරි. ඒකේ සාධනීය පැත්ත. රාජපක්ෂට බොරුවක් හැටියට තිබිලා බොරුවක්ම වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහට බොරුවක් හැටියට තිබිලා බොරුවක්ම වෙන්න පුළුවන්. හැබැයි මාලිමාව සහ අනුර කියන සාධකය මත මම සාතික වශයෙන් කියනවා සිරිමනි බලන්න ওই කියපු සියලුම කාරණා මේ රටේ ඉෂ්ට කරලා යන්නේ ඊළඟ අවුරුදු 5 10 ඇතුළත. ඒක නිසක වශයෙන් කරනවා මේ ආණ්ඩුව. ඒක පේනවනේ මේ මාස 4ක 5ක කාලයක මේ මිනිස්සු කරන කැපකිරීම දිහා බැලුවාම ඔබට නිකන් හිතෙන්නේ නැද්ද දැන් වෙන රජයක් නම් මේ පිස්සු හාත භූත වගේ අමුතු පොරවල් ටිකක් දාගෙන ලේකම්වරු සම්බන්ධීකරණ ලේකම්ලයි මුන් කරන්නේ මොනවද කියලා උන් දන්නෙත් නැහැ. උන් ඉන්නේ කොහෙද කියලා උන් දන්නෙත් නැහැ. පවුලේ උන් ටිකක් හතර වටේ ගාවගෙන දැන් මේක හරි. ඊයේ දවසේ සමාජ මාධ්‍ය තියෙනවා මේ පෝස්ටුවක් මම දැක්කා මේ ඒ පෝස්ට් එකේ තිබුණේ මේ මාලිමා ආණ්ඩුවේ යම්කිසි ප්‍රධාන ආයතනයකට පත් කරපු සභාපතිවරයෙක් තමයි මේ පෝස්ට් එක දාලා තිබුණේ. ඔහු මේ ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක ගැන දාලා තිබුණේ. මේ වර්තමාන ආණ්ඩුව යටතේ මේ ටෙන්ඩර් පටිපාටිය ඇතුලේ තියෙන්නේ හොරකම විතරයි කියලා තමයි ඔහු ඒකේ චෝදනාව දාලා තුනේ. තාම බරපතල. ඒ කියන්නේ මේක මේ මොන ආකාරයට කිව්වත් මාලිමාව නෙමෙයි මෙතන ඊට වඩා කාල් මාක්ස්ගේ පක්ෂයක් ඇවිල්ලා මෙතන කටයුතු කරන්න ගත්තත් මේ තියෙන ස්ට්‍රක්චර් එක ඇතුලේ මේ තියෙන ක්‍රමය ඇතුලේ මේක සම්පූර්ණයෙන් යන්න පුළුවන් දුවන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක ඇතුලේ ඕවා සම්පූර්ණයෙන් වළක්වන්න බෑ. ඒක වළක්වනවා කියන එක දැන් හිතනවනේ දැන් දැනට හොරකම් සිද්ධ වෙන්නේ නැහැ. මෙහෙම. නමුත් ඕක වෙන විදිහකට වෙන්න පුළුවන්. දැන් හාල් සම්බන්ධ ප්‍රශ්නය ආවහම ඩල්ඩි සිරිසේන ලොකු ගාණක් උපයගත්තේ කොහොමද? ඒක හොරකම් කරලා නෙමෙයිනේ. නමුත් ඒකට හොරකම කියන එක නිර්වචනය නොවුනට ඒක ඇතුලේ එක පාරටම මිල වැඩි කිරීම පාලන මිලක් ඇතිවීමත් එක්ක බිලියන ගාණක් ට්‍රිලියන ගාණක් උපය ගන්න ඔහුට පුළුවන් වෙන පරිසරය නිර්මාණය වෙනවා. පරිසරය නිර්මාණය වෙන්න අවශ්‍ය පසුබිම මේ රටේ තිබුණනේ. ඒක තමයි දැන් ඒක මේ රජය දැන් ඔබ කියනවනේ රන්නිරු මේ රජය යටතේ හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හොරකම කියන එක අර පරණ නිර්වචනය ඇතුලේ නෙවෙයි සිද්ධ වෙන්නේ. නමුත් මේ තියෙන සිස්ටම් එකේ යම් කාරණාවලට අදාළව ඒකයි සිද්ධ වෙන්නේ. මහා කරප්ට් වෙච්ච දූෂණය වෙච්ච මහා ජාලයක් හැටියට ගොඩනැගිච්ච අර ත්‍රාඩ එහෙම සිස්ටම් එකක් එකපාර දැන් අනුරලා කිව්වා තමයි කියන්නේ මාලිමාව කිව්වා තමයි අපි මෙහෙම කරනවා ඕගොල්ලන්ට මේව රටක් හදනවා මාස 3න් කරනවා මාසෙන් කරනවා සතියෙන් කරනවා මං ආපු ගමන් පළවෙනි රෑ හෙට වෙද්දි මේ අර්ජුන් මහේන්ද්‍ර ඒක හරි කිව්වා ඒක කිව්වා නමුත් මේ මිනිස්සුන්ට ඔහොම නොකියා ගන්නත් බෑ බලය හැබැයි ඒ වගේම දැන් හිටපු කාලය ඇතුළත අපි එකක් පළවෙනි කාරණාව මගේ පෞද්ගලික විශ්වාසය අනුර ඇතුළු මාලිමාව මෙහෙම ඉද්දි يعني මොනව නොකරත් කමක් නෑ නෑ රනිරු කියන කාරණේ මම පිළිගන්නවා. ඒ කියන්නේ අරගලය කියන සංසිද්ධිය වුණාට පස්සේ බලයට පත් වෙන කුමන ආණ්ඩුවකටවත් අර පරණ අර්ථයෙන් රාජපක්ෂවරුන් යටතේ හෝ වෙනත් ආණ්ඩු යටතේ තිබුණු හොරකම කියන එක ඒ හොරකම ඒ අර්ථයෙන් කරන්න බෑ. ඒක සමාජයේ ඇති වෙච්ච දෙයක්. ටෙන්ඩර් කතාවක් කියු නිසා මම මේ කියන්නේ ඒක ටෙන්ඩර් හරි
ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය දාන විදිය සහ මේ අමාත්‍යංශලේ දැන් ඊයේත් මම දැක්කා එක්තරා මේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පේජ් එකක දාලා තිබුණා මම දන්නෙත් නැහැ මම හෙව්වෙත් නැහැ විමල් රත්නායකගේ තවත් අධ්‍යක්ෂ මොකක් සභාපති කෙනෙක් හරි කවුරු ඉවත් වෙලා කියලා. ඉවත් වෙලා නෙමෙයි ඉවත් කරනවා. පැහැදිලිවම ඒ අවශ්‍ය Tamanට අවශ්‍ය විදිහට වැඩේ කෙරෙන්නේ නැත්නම් මේක තියාගෙන කොහොමද ඉදිරියට මේ ගොඩක් සහ බහුතරයක් තාමත් ඉන්නේ ආජ පරිපාලන නිලධාරීන් ඔය ලේකම්වරුන් බොහෝ දුරට ඉදිරියට ඒගොල්ලන්ව යම් යම් පූල් වලට දාලා වැඩ කරන්න පුළුවන් අය ඒක තාම මේ අමාත්‍යාංශ හඳුනා ගනිමින් ඉන්න මොහොතක් නිසා ඒ හිටපු ලේකම්වරු හිටියට කමක් නැහැ. මේ විශේෂයෙන් මේ අමාත්‍යාංශ ලේකම්වරු දැන් වර්තමානයේ ඉන්න පහුගිය රජයවල හිටපු මේ අන්ත දූෂිත නිලධාරීන්. එතකොට මේ අය ඉවත් වෙන්න ඕනේ. නේ දූෂිත නිලධාරීන් විතරක් නෙමෙයි මේ ඉවත් කිරීමේ එකේ දූෂිත නිලධාරීන් උනත් ඔවුන් යම්කිසි විදියකට මේ වර්තමාන ආණ්ඩුවට අවශ්‍ය ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරන්න ශක්‍යතාවයක් තියෙනවා නම් ඒගොල්ලෝ තියාගන්න. නමුත් සමහරු ඉන්නවා මේගොල්ලෝ බලාපොරොත්තු වෙන වැඩසටහන කරන්න තරම් හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ පුරුදු වෙච්ච රටාවක් තියෙනවා ඒකෙන් පිට මොකුත් නැහැ. අර ඒ ප්‍රොසීඩියර් එක ඇතුළේම ඉඳගෙන වැඩ කරනවා. අපි හදමු අලුත් පරම්පරාවක් හදමු. ඒ වගේ දේවල් කරන එක හොඳයි. ඒවා යම්කිසි සාධනීය දේවල්. හැබැයි වර්තමාන ආණ්ඩුව දැන් ඉස්සරහට තියෙන අර්බුදය තමයි දැන් අපි කියනු දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ුත් පිල්ලයන් ගත්තා ඇතුළට. ඊට පස්සේ වරින් වර කිව්වා නෙමෙයි. ඔව් නෑ ගත්තේ වෙන එකකට. නමුත් පාස්කු ප්‍රහාරයට අදාළව තමයි යම් කාරණා එළියට එන්න ගත්තේ. ඒක එළියට එන්නවද එහෙම නැත්නම් මේක මේ ඉදිරි මැතිවරණය දක්වා මේ වගේ කතන්දර ගොඩක් දුරට යයි. මොකද හේතුව ලංකාවේ ඇත්තටම මේ මම නම් රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ දැන් ඒ කියන්නේ උඩ ඉන්නේ ජනාධිපතිවරයාත් මාලිමාවේ නම් පාර්ලිමේන්තුවත් බහුතරේ මාලිමාවේ නම් ඉතින් ආයි පළාත් සභාවයි ප්‍රාදේශ සභාවයි නිකන් අත්තරලා දාලා වෙනත් නිකන් දේශපාලන ව්‍යාපාරයක් එක්ක එක්කහුව වෙනවා කියන්නේ මේ රටේ ජනතාව මට හිතෙනවා ඒක එක්තරා විදිහකට ඒක මෝඩකමක් කියලා. ඕ නෑ ඒක මිනිස්සු තීරණය කරන්න ඕනේ කාරණයක්. දැන් ඕක සම්බන්ධයෙන් පහුගිය දවස්වල යම්කිසි විදියකට දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යම් මැතිවරණ රැලිවල කරපු ප්‍රකාශයන් මේ මැතිවරණ කමිෂන් එකට ඇවිල්ලා තියෙනවා යම්කිසි විදියකට ඒක මොකද පරාජයට පත්වන මේ ප්‍රාදේශීය සභාවලට මුදල් වෙන් කරන්නේ නෑ මධ්‍යම රජයෙන් කියන කාරණය ඔහු වරින් වර කිව්ව කියන කාරණා ඉස්මතු වුණා. ඒකත් එක්ක දාපු ඒක ඊටාම ලස්සනට කිව්ව අනුරේ කියන වෙලාවේ කියපු විදිහටම කියන්න බෑ ඉතින් දැන් අනු සහෝදරයා කිව්වේ මේ රටේ හොරකම අපි නවත්තලා තියෙනවා නම් උඩ නවත්තලා තියෙනවා නම් පාර්ලිමේන්තුවේත් නවත්තලා තියෙනවා නම් මේ රජය මේ විදිහට නම් යන්නේ. එතකොට පල්ලෙහාත් අපි මේ එවන මුදල් ටික හරියට පරිහරණය වෙන්නේ නැති තත්වයක් නම් තියෙන්නේ. අපි කොහොමද දෙන්නේ මුදල් හිතට එකකම හොරකම් කරන්න සල්ලි දෙන්නේ කොහොමද කියන්නේ. හොරකම් කරන්න සල්ලි දෙන්නේ නැහැ අපි හොරුන්ට. එතකොට ප්‍රාදේශ සභාවේ ඔය අදయ్య නෙමෙයි පහුගිය කාලේ ඉඳලම පක්ෂයේ ව්‍යාපාරේ ඉන්න ටිල්ලින් සිල්ලපා නිතර කිව්ව එකක් හොරෙක් නම් හොරකම් කළා තියෙනවා මාලිමාවේ නම් ඒක කවුරු හරි ඒ කියන්නේ මාලිමාවේ හොරෙක් අහුවෙයි කතාව ඕනේ නැහැ අපිට දන්නන්න පක්ෂ සමාජිකත්වයට අවශ්‍ය කරනවා තනතුරු මොන හරි දෙනා මේකෙනුත් අවශ්‍ය කරනවා එතනින් එහා කරන්න බෑනේ එතනින් එහා ඉතින් අර ඒ කාලේ තිබුණු සිස්ටම් නෑනේ දැන් ඒ නිසා මේ අපිට කිසි ප්‍රශ්නයක් නෑ කියලා ඉතින් ඒකයි එතන මම නම් විශ්වාස කරන්නේ අනුර කිව්වේ මහ ලොකු බරපතල කාරණාවක් නෙමෙයි. කොහොම හරි දැන් ඒක සම්බන්ධයෙන් නුත් විමර්ශනයක් කරනවා කියලා තිබුණා. ඊට පස්සේ හැබැයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම කිව්වා මම මෙහෙම කතාවක් කියලා නැහැ කියලා. ඒවා කොහොම වුණත් ඒවා ඉතින් සාමාන්‍යයෙන් දේශපාලනීය ශාස්ත්‍රයේ තියෙන සාමාන්‍ය කතන්දර ඒවා බලය ගැනීම සඳහා ඕනෑම ආකාරයක යම් ප්‍රකාශයන් නිකුත් කරනවා. හැබැයි මේ ප්‍රශ්නය මෙන්න මේක මම ඉතිහාසයත් එක්ක සංසන්දනය කරන්න වෙනවරන් හිරු හැමදාම ලංකාවේ දේශපාලනයේ මේක වෙනත් රටවල යම් විදිහකට සිද්ධ වෙනවා ඇති. ලංකාවේ දේශපාලනයේ යම්කිසි දශක ගණනාවක් ඒ දේශපාලනය ඇත්තටම කටයුතු සිද්ධ වුණේ උතුරේ යුද්ධයක් එක්ක. LTT සංවිධානය සහ ලංකාවේ දකුණේ රජය අතර තිබුණු ගැටුම්කාරී තත්ත්වයන් මැද ලංකාවේ දේශපාලන සිතියම ඇන්දා නිශ්චිත කාලයක් තුළ දශක ගණනාවක්. ඊට පස්සේ යුද ජයග්‍රහණය ලංකාවේ රජය ලබා ගැනීමත් එක්ක මේ සිතියම ඇඳීම වෙනස් වුණා. ඊට පස්සේ ආව එක තමයි පාස්කු. දැන් ලංකාවේ රජයන් බලයට පත් වෙන්න පාස්කු කියන එක දඩබීමා කරගෙන තියෙනවා. ඇත්තටම මේ දැන් ඔය 300කට අධික
260කට අධිකව මියගිය අයට සාධාරණයක් ඉෂ්ට වෙනවා හෝ එහෙම නැත්නම් තුවාල ලැබපු අයට සාධාරණයක් ඉෂ්ට වෙනවා කියන කාරණය නොවේ. ලංකාවේ මේ වගේ සිද්ධියක් වුණාම මේකට අදාළව යම්කිසි විමර්ශනයක් සිද්ධ වෙලා සිද්ධිය කොහොමද හටගත්තේ කියන එක සොයා ගැනීම රජයක යුතුයකමක්නේ. එතකොට ඒක දේශපාලන බලය වෙනුවෙන් යොදා ගැනීම මම ඒකට අකමැතියි. මාධ්‍යවේදීන් විදියට අපිට මොනම ආකාරයකටවත් එකඟ වෙන්න බෑ මේ වගේ සිද්ධීන් දේශපාලන බලය වෙනුවෙන් හැබැයි උතන කතා කටයුතු කර කරන්නේ ගැනීම. සිරිමලි ඒ කියන්නේ ওই කතාව විතරනේ. හැබැයි මාලිමා ආණ්ඩුව බලයට එනකොට මේ අය කිව්ව තව කතාවක් තියෙනවා. ඒ තමයි අපි නැවත මෙහෙම දේවල් ඇති වෙන්න දෙනවද? අනුර ඒක ප්‍රශ්න කරනවා මේ රටේ ජනතාවගේ. ඒතර ජනතාව කෑ ගහලා කියනවා අත් උස්සලා අපි එහෙම දෙන්නේ නැහැ. ඊටවත් දෙන්නේ නැහැ. එහෙමනම් දෙන්නේ නැත්තම් ඒකටපත් කරන්න ඕන. කවුද මාලිමාව? ඔව්. එතකොට අපි දැන් පරණ හරි මේ මොනවා හරි ආණ්ඩුව වලින් සාක්ෂි වසන් කරලා හරි කුමන්ත්‍රණ කරලා හරි මොනම ප්‍රශ්නයක් නිසා හරි අවුරුදු ගාණක් තිස්සේ මේ රට විනාශ වෙලා අන්තිමේ බංකොලොත් කියන ලේබල් එකත් ඇදිලා අපි ෆුල් නන්නත්තර වුණානේ අත්ත කතාව. ඔව් ඔව්. වැටුණානේ. දැන්වත් මං කියන්නේ දැන් ඉදිරියටවත් නොවෙන්න. කියන්නේ දැන් මාලිමාව මේ ජාතික ආරක්ෂාව හරි මොනවා හරි මේ යම් වැඩපිළිවෙලක් හදලා ප්‍රතිපත්ති හදලා හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හොඳ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නේද? ටිකෙන් ටික අපි දැන් මගේ තියෙන විශ්වාසය ඉදිරියට එහෙම නොවේ කියලා. ඉදිරියේදී පාරේ යද්දි බෝම්බ ගහන එකක් නැහැ. මුස්ලිම් මිනිස්සුත් ඇවිල්ලා උදව් කරයි අර දළදා වහන්සේගේ වඳින්න යන මිනිස්සුන්ට පල්ලි ටිකේ දොරවල් ටික ඇරලා වැසිකිලි කැසිලි පාසුකම් දීලා කැම ටික දුන්නා වගේ දෙමළ මිනිස්සුත් අපි යාපනයට ගියාම අපිට එන්න නවතින තැනක් දීලා නේද කැම ටිකක් දීලා අර එහෙ තියෙන තල් රා ටිකක් දීලා මොන හරි අදාළ ආවේනික කෑමක් කන්න දීලා ඉතින් එහෙම අර හරි සුන්දර රටක් අපිට ඉදිරියේදීවත් අර ඒකනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඇත්තටම මේ අපි මේ වැඩසටහන අවසන් කරන්න රන්හිරු මේ පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මේ සමාජ හා සාමූහික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පියතුමා රොහාන් සිල්වා පියතුමා කියනවා මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා තිබුණා මේ ඔබ දේශපාලන මැතිවරණ වේදිකාවේ කියන දේවල් යථාර්ථයක් කරන්න කඩිනමින් පියවර ගන්න කියලා. ඒක මම හිතන්නේ ඊටාම වැදගත්. මොකද දේශපාලන වේදිකාවල මේ අදාළ ප්‍රශ්න කතා කරා විතරක් හරියන්නේ නැහැ. ඒවා දැන් අපේ කාදිනේල්තුමා බලාපොරොත්තු වුණා මාසෙන් දෙකෙන් තුනෙන් මේක යම්කිසි දෙයක් සිද්ධ වෙයි කියලා. මොකද ඇත්තටම අද වැඩිපුරම අපි පාස්කු ප්‍රහාර සිදුවීම සම්බන්ධයෙන් කතා කරේ ඊයේ දවසට වසර 6ක් තිබ්බ හින්දා. ඉතින් මේ රොහාන් සිල්වා පියතුමා කියන කාරණය අපි ඇත්තටම ආණ්ඩුව පැත්තෙන් බලන්න ඕනේ මේ. ඒක ඉතාල වැදගත්. මේක ඉතාල වැදගත්. මොකද ඒක ඉතාල වැදගත්. ඒ කියන්නේ යථාර්ථයක් කරන්න ඔය දේශපාලන වේදිකාවල කියන කතා එහෙම නැත්නම් තවත් එක්තරා පරණ කලින් ඉඳපු දේශපාලඥයෝ කරපු ඒ නරක වැඩේම නැවත කරන්න එපා මේ වර්තමාන රජයත්. ඒක අපි අර හැම එකටම ඔවුන්ට විරුද්ධ වෙනවත් හැම එකටම ඔවුන්ට පක්ෂවන්නවත් නෙමෙයි අපි කියන්නේ. මාධ්‍යවේදීන් විදිහට අපි ඉදිරිපත් කරන කාරණේ තමයි මිනිස්සුන්ට බොරු කිය තවදුරටත් මේ දේශපාලනය ගෙනහිල්ල වැඩක් නැහැ. අලුත් දේශපාලන සංස්කෘතියක් නම් හදන්නේ පරණ ඒ වගේ මේ අගතීන් වලින් ගොඩ එන්න බොරු කියනවටත් වඩා මම මෙතන කියන්නේ දැන් ඒ අය තම තමන්ගේ වගකීම මෙතන ඉෂ්ට කරන්නේ. ඒ කියන්නේ දැන් දේශපාලන බලය දේශපාලන පක්ෂයක් හදන්නේ බලය ගන්න. ඒක කතා දෙකක් නෑනේ. ඒතකොට ඒක ඒ අය තමන්ට බලය ගැනීම සඳහා උපක්‍රම යොදනවා. ඒ උපක්‍රම කොච්චර සාධාරණද කියන එක. දැන් බොරුවක් කියලා බලය අරගෙන හරි ඒ බොරුව යථාර්ථයක් කරලා සත්‍යයක් බවට පත් කරලා එහෙම ගොඩනගන්න පුළුවන් නම් කවදා හරි කඩිනමින් කියන වචනයක් ඔබ කිව්වේ කරන්න පුළුවන් නම් ඒක අපි හරි සතුටු වෙනවා. එහෙම නැතුව මිනිස්සු මරලා බෝම්බ ගහලා බලය ලබා ගන්නව නම් නේද? කියන්නේ යහපාලනය කියලා මහා සුද්ධ වූ වචන ගෙනල්ලා බයිබලේ වගේ තියාගෙන ඒවා නන්නත්තර කරලා ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලටම යවලා එහෙම බලය අරගෙන බොරුව කරන්න පුළුවන් නම් ඒ වගේ බොරුවක් නොවෙනව නම් අපි සතුටුයි. ඒ බොරුවට අනෙක් පැත්තෙන් කාදිනලු උන්නාන්සේ හරි දැන් මේ මෙතු උන්නාන්සේ හරි පියතුමා හරි ඒ අයක වගකීමක දැන් කාදිනලු උන්නාන්සේ ප්‍රෙස් එකක් තියලා කියනවා අපි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කනගාටු වෙනවා. ඒ කාදිනලුතුමා තවම මේ රජය ගැන විශ්වාසය රඳවගෙන ඉන්නවා. මොකද ඇත්තටම උන්නාන්සේට බෑනේ වෙන කෙනෙක් ගැන දැන් කියන්න. මොකද හැම දේශපාලන පක්ෂයකටම සහ නායකකුම එක කටයුතු කරලා ඒවා ඇත්තටම අසාර්ථක වෙච්ච තැන තමයි උන්වහන්සේ දැන් මාලිමා රජයත් එක්ක එකඟතාවයකට එන්නේ. කියන්න උත්සාහ ගත්තේ
ඒ අය දැන් මාධ්‍යවේදීන් විදිහට ඔබත් මමත් අපේ වගකීම මිනිස්ටර් අපි කරන්නේ කාදිනල් කියන කතාවත් කියනවා ආණ්ඩුව කියන කතාවත් කියනවා අපි මොකද්ද මේක ගලප්ප ගන්න පුළුවන් සමාජය කියන කතාවත් මෙතෙන්ට කියනවා කාදිනල් උනාසයට පුළුවන් ඒක ප්‍රෙස් එකක් තියලා මේ පියතුමන්ලට පුළුවන් ප්‍රෙස් එකක් තියලා ඒකේ තත්ත්වය කියන්න විතරයි එහෙම අර උනාසලට බෑ CID එකක් වගේ මේක හදලා කතෝලික සභාව හරහා විමර්ශන කරන්න බෑ එතකොට ජනාධිපතිවරයා ජනාධිපතියාගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ ආණ්ඩුව ඒක කරන්න ඕනේ සහ විපක්ෂ නායකවරයා ඔහුගේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ නෑනේ ඒක වගකීමක් නැති නිසානේ වෙලා තියෙන්නේ ඒතකොට ඒක විපක්ෂ නායකවරයා ඉන්නවද ලංකාවේ ඉන්නවා අර හිටි ගමන් ඒක මොකක් හරි කියනවා එහෙම තැන් තැන්වල ගිහලා ඒක අපරාධේ නේ කොහොමත් එවැනි විපක්ෂ නායකවරයෙක් ඉන්න තාක්කල් මාලිමා ආණ්ඩුවට දිගටම බලේ ඉන්න පුළුවන් ඒක අපි මේ අවිචාරයෙන්ම කියන්න ඕන කාරණයක් මාලිමා රජයට දිගටම බලයට තරහ වෙලා වැඩක් නෑ මේ කිව්වට මොකද ඒක විපක්ෂ දැනගන්න ඕනේ ඒ හින්දා මොකක්ද කරන්න ඕනේ කියන කාරණේ ඒක විපක්ෂයේ වගකීම. ඉතින් කොහොම වුණත් අද දවසේ අපි පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කරගෙන රජයේ යම්කිසි වැඩපිළිවෙල සම්බන්ධයෙන් එළියේ තියෙන කතා බහ ඒකත් එක්ක එකතු කරගෙන අපි ඔබට පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක මේ සාකච්ඡාවේම කොටස්කරුවන් වෙන්න ඔබට අපිට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් එකක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න බෑනලා හරි දාන්න ප්‍රශ්නයක් නැහැ අපි හොඳට කියවනවා කියලා අර හાર્ට් එකක් එහෙම දාන්න පැත්තෙන් නේ කමෙන්ට් එකක් දාන්න මේ දාලා අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙන්න ඒ අතරෙම මොනවා හරි දැනුමට යමක් තියෙනම් අපිටත් ගන්න ඔබ හරහා ඒකක් දාන්න අපි ඒක අපි සමාජයට බෙදා හදාගෙන ඉදිරියට මේ වැඩසටහන ටික කරගෙන යන්න. බොහොම ස්තුතියි. එහෙනම් ගෙන් එන්න.